ජයග්‍රාහී දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. මම අද ඔයාලා එක්ක කතා කරන්න හදන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය දෙයක් වන Facebook මොනිටයිසේෂන්. නැත්නම් සරලම සිංහලෙන් කිව්වොත් Facebook එක හරහා කොහොමද අපි මුදල් උපයන්නේ කියන එක ගැන. මම දැක්ක ගොඩක් වීඩියෝස් පෝස්ට් මේක ගැන ෂෙයා වෙනවා. ඒත් ඒකකවත් හරියටම මේක කරන්නේ කොහොමද කියලා තිබ්බේ නැහැ. ඒකින්ද මම කල්පනා කරලා ඔයාලත් එක්ක මේක ගැන මන් දන්න දේවල් බෙදා ගන්න කියලා ඔයා මේ වීඩියෝ එක බලලා මං කියපු විදිහට ඔයාටත් ඔයාගේ account එක හදාගන්න පුළුවන් වුණොත් අපිව follow කරලා වීඩියෝ එකට like එකක් comment එකක් දාලා තව එක්කෙනෙක්ට බලන්න share පාරකුත් දාගෙන යන්න. හරි අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ account එකට log වෙන්න ඕන. account එකට log වෙලා මේ අයිනේ තියෙන dot තුනක් අන්න ඒකට touch කරගන්න. ඊට පස්සේ ඔයාට පේන්න තියෙනවා profile status කියලා එකක්. අන්න ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ icon එකකට එනවා. ඔයා මුලින්ම බලන්න ඕනේ ඔයාගේ නම ඉස්සරහා තියෙනවද කියලා කොළ පාට හරි ලකුණ. ඒක නැත්නම් ඒක නැති අයට ඒක හදාගන්න විදිය ගැන ඉස්සරහට මම තව වීඩියෝ එකක් අරන් එන්න. ඊට පස්සේ ඔයා ওই recommendation එකට ගිහින් බලන්න. ඔයාගේ page එක හරි account එක හරි recommend කරලා තියෙන්නේ කියලා. ඒක recommend කරලා තියෙනවා නම් ඔයාලට ඒක පෙන්වනවා profile recommendation කියලා. එහෙම තියෙනවා නම් අවුලක් නැහැ. ඊට එතනින් අයින් වෙලා ඔයා බලන්න ඔය මැද තියෙනවා monetization කියලා. ඒකේ තියෙනවා ඔයාව තාම monetization active නැහැ කියලා. ඔයාලට පේනවනේ අනිත් දෙකම active තියෙනවා. ඒක active තිබ්බේ නැහැ. ඊට පස්සේ ඔයා ඒකට යන්න. ඒක ඇතුළට ගියාම ටිකක් වෙලා මෙහෙම load මට නම් පොඩක් connection අවුල් හින්දා මෙහෙම පෙන්වන්නේ. ඔයාලට ගියපු ගමන් මේක ටක් ගාලා වැටෙයි. දැන් අන්න load වෙලා ආවට පස්සේ ඔයාලට එතන පේනුණා ඒක තිබ්බේ තනිකර black and white කියලා. එහෙම black and white පෙන්වන්නේ ඔයාලට මේක active නැති හින්දා. අපි අද බලමු කොහොමද මේක active කරගන්නේ කියලා. හරි දැන් ඔයාලා ඔය Facebook එකෙන් අයින් වෙලා ඔයාගේ browser එකට යන්න ඕනේ. ඉන්ටර්නෙට් යන මොකක් හරි පාවිච්චි කරන browser එකක් open කරගෙන ඒකේ type කරගන්න branded content Facebook. මම මේ type කරලා තියෙන විදිහට branded content Facebook කියන එක type කරගන්න. type කරලා ඒක search කරගන්න. search කරාට පස්සේ ඔයාලට පල්ලෙහාම පෙන්නනවා meta සලකුණත් එක්ක තියෙන branded content meta. දෙක්කනේ. ඒ තියෙන meta සලකුණත් එක්ක තියෙන site එකට තමයි ඔයාලා යන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩ touch කරගන්න. ඒක උඩ touch කරගත්තට පස්සේ ආව load වෙලා site එකට එනවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් පල්ලෙහාට කරගෙන යන්න. පල්ලෙහාට කරගෙන ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා getting started කියන මාතෘකාව යටට තියෙනවා branded content tool කියලා එකක්. දැක්කද ඒක? මේ branded content tool එකේ තියෙනවා underline කරපු එක branded content tool කියලා. ඔය මම පෙන්නන්නේ අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ආයෙව load වෙලා තවත් අලුතින් මේ එකක් open වෙනවා. ඒක load වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා select page කියලා. ඒ කියන්නේ එතනින් ඔයාගේ page එක select කරන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔය ඊතලයක් වගේ තියෙන පල්ලෙහාට ආයිනේ. අන්න ඒක උඩ එකපාරට touch කරගත්තම ඔයාගේ account එක පෙන්වන්න ගනි. එහෙම account එක පෙන්වුවේ නැත්නම් මට message එකක් දාන්න මම ඒක හදාගන්න විදිය වලට කියලා දෙන්නම්. එහෙම Facebook වගේ account එක හරි page එක හරි පෙන්වන්න ගත්තට පස්සේ ඔයා ඒකට ටික් එකක් දාගන්න ඕනේ. මෙන්න මේ විදියට ඒකට ටික් එකක් දාගෙන send කියන එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ආව load වෙලා තවත් page එකක් open වෙයි. තප්පර දෙක තුනක් යනවා මේක load වෙන්න. මට පොඩ්ඩක් අද connection අවුල් වෙස්ස හින්දා මේක load වෙනකන් ඔයාලා ඉන්න පොඩ්ඩක් ඒ site එකට වෙලා. ඊට පස්සේ ඔයාලට මේක load වෙයි. ඉතින් කියන්න ඕනේ මේ වීඩියෝ එක බලලා ඔයාලට මේ වීඩියෝ එක හරි ගියොත් එහෙම අපි follow කරන දිගට මේ වගේ වීඩියෝස් බලන්න. වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා share පාරකුත් දාගෙන යන්න. තව එක්කෙනෙක්ට බලන්න. ඔන්න load වුණා. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා Facebook. එතනින් අපේ වැඩ ඉවරයි.
දැන් ඔයා ආයි ඔතනින් අයින් වෙලා ඔයාගේ Facebook එකට ලොග් වෙන්න. Facebook එකට ලොග් වුණාලා ලොග් වෙලා කලින් විදියටම අතන ඩොට් තුන ඔබලා ඔයා යන්න ප්‍රොෆයිල් ස්ටේටස් වලට ගිහිල්ලා බලන්න. දැන් අර අතන කලින් ඇක්ටිව් තිබ්බේ නැති මොනටයිසේෂන් එක දැන් ඇක්ටිව් වෙලා තියෙන විදිහ. ඊට පස්සේ ඔයා දැන් එතන ඇක්ටිව් කියන එක ඔබලා ඇත් ඇතුළට යන්න. පොඩි වෙලාවක් යනවා ළමයි. අන්න දැක්කද? ඔයාව දැන් මොනටයිසේෂන් ඇක්ටිව් කියලා පෙන්නවා. දැන් කලින් black and white තිබ්බ එක දැන් අන්න කොළ පාට ලස්සන වෙලා රත්තරන් කාසි ගොඩක් එක්කම දැන් ඔයාව ඇක්ටිව් කියලා පෙන්නනවා. Your profile is active and earning. දැන් ඔයා මොනටයිසේෂන් ඇක්ටිව් කරගෙන තියෙන්නේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඉස්සරහට ඔයාගේම කන්ටෙන්ට් විතරක් දාලා Facebook එකේ ඉන්වයිට් එකක් එනකම් බලාගෙන ඉන්න. අනිත් අය කන්ටෙන්ට් දාන්න නැතුව ඔයාගේම කන්ටෙන්ට් විතරක් දාන්න. මොකද අනිත් අය කන්ටෙන්ට් දැම්මට පස්සේ මොනටයිසේෂන් අයින් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාගේම කන්ටෙන්ට් විතරක් දාලා වීඩියෝස් දිගටම කරගෙන යන්න. ඉක්මනටම ඔයාට Facebook එකෙන් ඉන්වයිට් එකක් එයි මොනටයිසේෂන් සෙටප් කරගන්න කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ ඉස්සරහටත් බලන්න අපි ෆලෝ කරලා යන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තව එක්කෙනෙක්ට බලන්න ෂෙයා පාරකුත් දාගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් වේවා. ස්තුතියි.